ඔයා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් විදිහට ටැක්ස් එහෙමත් නැත්නම් බදු ගෙවන්නේ කොහොමද කියලා දන්නවද? ආයුබෝවන්. ඔයා අදත් එකතු වෙලා ඉන්නේ ටැක්ස් ගැන හැමදේම සරලව කියලා දෙන ටැක්ස් ස්කූල් channel එකත් එක්ක. හරි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ටැක්ස් ගෙවන්නේ කොහොමද කියන එක ගැන. ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් හරි රැකියාවක වැටුපක් ගන්න කෙනෙක් හිටියට ඔයා දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ වැටුප් ගෙවන්නේ මාසෙකට සැරයක්නේ. එතකොට ඔයා දන්නවා අපි ආදායම් වියදම් බලන්නේ ගොඩක් වෙලාවට මාසිකව. නමුත් අපි ටැක්ස් ගෙවන්න ඕනේ අවුරුද්දකට සැරයක්. ඒ කියන්නේ වාර්ෂිකව. හැබැයි IRD එකකින් එහෙමත් නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අපිට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඔයාට අවුරුද්දක් වෙනකම් ඉන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් කාර්තුවක් විදිහට. ඒ කියන්නේ මාස 3කට සැරයක් ඔයාට පුළුවන් ටැක්ස් එහෙමත් නැත්නම් මේ බදු ගෙවන්න. හැබැයි ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ අපි මෙතනදී අවුරුද්දක් විදිහට සඳහන් කරේ අපි සාමාන්‍යයෙන් සලකන අවුරුද්දක කාලපරාසය. ඒ කියන්නේ ජනවාරි ඉඳන් දෙසැම්බර් දක්වා කාලපරාසය නෙවෙයි. අපි ටැක්ස් වලදී අවුරුද්දක් විදිහට සලකන්නේ අප්‍රේල් 1 වෙනිදා ඉඳන් ඊළඟ අවුරුද්දේ මාර්තු 31 වෙනකන් ඒ කාල සීමාව. මේ කාල සීමාව තමයි අපි ටැක්ස් වලදී අවුරුද්දක් විදිහට සලකන්නේ. එහෙනම් මේ වගේම ටැක්ස් අප්ඩේට් එකකින් ආයෙ පාරක් හමුවෙමු. එතකන් ටැක්ස් ස්කූල් channel එක follow කරලා subscribe කරලා තියාගන්න.